හරි මුලින්ම වෙබ්සයිට් එක රෙජිස්ටර් වෙන්න කලින් රියදුරු PC කියලා Chrome එකේ ගහගන්න. ගහලා සර්ච් කරන්න. සර්ච් කරාම මේ උඩින්ම එනවා රියදුරු PC කියලා. ඒක උඩ ක්ලික් කරන්න. ක්ලික් කරාම මේ වගේ තැනකට තමයි වැටෙන්නේ. මේකේ දකුණු පැත්තේ උඩම තියෙන ඉරි තුනක් ඒ ක්ලික් කරොත් කලින් ඔයා රෙජිස්ටර් වෙලා තියෙනවා නම් කෙලින් මේ ලොගින් බටන් එක ක්ලික් කරලා ඉස්සරහට යන්න පුළුවන්. මෙතන ඊමේල් පාස්වර්ඩ් ගහලා එහෙම නැත්නම් මෙතන මේ get started කියන එක උඩ ක්ලික් කරන්න. ක්ලික් කරාම පස්සේ මේ කොළ පාටයි නිල් පාට බටන් දෙකක් එනවා. regular users කියලා කියන්නේ මෙඩිකල් එකක් ඉල්ලුම් කරන්න හෝ වෙන කටයුතු සඳහා රෙජිස්ටර් වෙනවා නම් ඒකෙන් තමයි යන්න ඕනේ. අලුතෙන්ම රෙජිස්ටර් වෙනවා නම් ලර්නර්ස් එකේ මේ ස්ටුඩන්ට්ස් කියන එක ක්ලික් කරලා ඊළඟට ඇප්ලිකේෂන් එක ෆිල් කරන්න ඕනේ. මෙතන ෆස්ට් නේම් එක. මෙතන මුලින්ම ඉන්නේ පර්සනල් ඩීටේල්ස් කියන එක. දැන් පර්සනල් ඩීටේල්ස් දාන්න. මෙතන සම්පූර්ණ නම වාසගමත් එක්ක මෙතන මුලකරුත් එක්ක නම මෙතන ඔයාගේ ඊමේල් එක දාන්න. මෙතන ඔයාගේ NIC එක. පාස්පෝර්ට් නම්බර් එක තියෙනවා විතර පාස්පෝර්ට් නම්බර් එක දාන්න නැත්නම් අවශ්‍ය නැහැ. මෙතන ඇඩ්‍රස් එක දාන්න වගේ. මෙතන ඔයාගේ ෆෝන් නම්බර් එක දාන්න. මෙතන ඔයා ෆෝන් නම්බර් එක දානකොට ඔයා ගාව තියෙන ෆෝන් නම්බර් එක දාන්න. මොකද මෙතන මේ ඔයා රෙජිස්ටර් වෙනකොට එන මෙසේජ් එකයි සම්පූර්ණ වගේ පේමන්ට් මෙසේජ් ඔක්කොම ඉන්නේ මේ නම්බර් එකට. ඒකෙන්ද ඔයා ගාවම තියෙන නම්බර් එකක් මෙතන මේ මොබයිල් නම්බර් කියන එකට දාන්න. ඊට අමතරව මෙතන තව අංක දෙකක් ඉල්ලනවා. ෆෝන් නම්බර්ස් දෙකක් ඉල්ලනවා. ඒකේ දුරකථන අංකය කියන එකේ ඔප්ෂනල් එකක් තියෙන. ඒ කියන්නේ ඔයාගේ ෆෝන් එකේ නෙමෙයි වෙන ෆෝන් එකක තියෙන ඔයාව කන්ටැක්ට් කරන්න පුළුවන් නම්බරයක් තමයි මෙතන දාන්න ඕනේ. ඊට යට ඔයාගේ WhatsApp නම්බරය දාන්න. මෙතන ඔයාලට මතක හිටින පාස්වර්ඩ් එකක් දාන්න. දාලා next දෙන්න. ඊළඟට ඉන්න ඔය course එකේ details ටික fill කරන තැන. ඒකේ ඔයා අලුතෙන්ම ඇතුම් කරන්නේ මෙතන apply info කියන එකෙන් new දෙන්න. ඊට පස්සේ පාඨමාලාව තෝරන්න කියන එකේ සැහැල්ලුද බර වහනද එහෙම නැත්නම් bike trail එකද කියන තෝරන්න තමයි මෙතන තියෙන්නේ. ඔයා සැහැල්ලු නම් ගන්න මෙතන මේ light vehicle කියන එක ටික් කරන්න. ඔයා බර වහන ඉල්ලුම් කරනවා නම් මේ heavy vehicle කියන එක ටික් කරන්න. එහෙම නැත්නම් ඔයාට three wheel bike විතරක් නම් ඕනේ මේ custom කියන එකෙන් ගිහිල්ලා මේ අදාළ වාහන උඩ ක්ලික් කරන්න. ඊට අමතරව මේ බ්‍රාන්ච් එක තෝරන්න අම්බාර 37 ගන්නද කියලා. ඊට පස්සේ ඔයාලට යටින් අහන පුහුණුවක් ඕනද නැද්ද කියලා පුහුණුවක් ඕන yes කියලා දාලා මෙතන පුහුණු පැකේජස් තියෙනවා full ද half ද one day ද කියලා ඒ ටික තෝරන්න. full කියලා කියන්නේ සම්පූර්ණ දීර්ඝ කාලීන පුහුණුවක්, half කියලා කියන්නේ කෙටි කාලීන පුහුණුවක්, one day කියලා කියන්නේ දවසකට payment එක කරලා පුරුදු වෙන එකට. ඊට අමතරව ඔයාට තෝරගන්න මෙතනින් සැහැල්ලු නම් ඔයාට ඕනි මෙතන ට්‍රේනින් වෙන්න three wheel එකයි bike එක විතරක් නම් මෙන්න මේ විදිහට පුහුණු අවශ්‍ය බාහනපන්ති කියන එකේ මේවා ටික් කරලා next දෙන්න. මෙතන ඔයා බැංක් ඩිපොසිට් එකක් දැන් කරනවා නම් ඩිපොසිට් එකක් කරලා දිනවා නම් අදාළ ගාණ ගෙවලා මෙන්න මේ නම්බර් එකට දාලා මෙතනින් payment slip එක අප්ලෝඩ් කරන්න. අප්ලෝඩ් කළා මෙතනින් අදාළ රීසන් එක තෝරලා ගාණ දාලා ඔයාලට payment එක කරන්න පුළුවන්. විලම receipt එකක් ගන්න පුළුවන්. message එකකුත් එනවා. ඊට අමතරව branch එකට එනවා නම් payment එක මෙතන මේ visit branch කියලා දීලා මෙතන next දෙන්න. ඊට පස්සේ මෙතන මේ දෙක ටික් දෙකක් දාන්න. දාලා submit කරන්න.
ඉතින් ඔය විදිහට තමයි සාර්ථක රෙජිස්ටර් වෙන්නේ reservation.lk වෙබ්සයිට් එකේ. ඔයාලට එතකොට මේ රෙජිස්ටර් වෙච්ච එකේ මෙසේජ් එකක් එනවා. ඔයාලට දැන් පුළුවන් ඔය අතෙන් දාපු ඊමේල් එක පාස්වර්ඩ් එක මෙතන දාලා ලොගින් වෙන්න. ඉතින් ලොගින් වුණාම මෙන්න මේ විදිහට තමයි ඩෑෂ්බෝඩ් එක පෙන්නන්නේ. මේක ගැන විස්තරයක් කලින් වීඩියෝස් වල කරලා තියෙනවා. Thank you.